array practical number 6. Linear search algorithm. An inventory system need to verify if a specific item code exists in the current stock array. Search an array for a target value entered by the user. If found, prints index position. Otherwise, display not found message. Right. මේක සරලව තේරුම් ගත්තොත් මෙන්න මේ විදිහට item codes ටිකක් array එකකට දාලා තියෙනවා. ඊළඟට user කෙනෙකුට කියනවා ඔයා කැමති item code එකක් enter කරන්න කියලා. ඒක enter කරනවා මෙන්න මෙතනදී. ඒ enter කරන එක අපි මෙන්න මේ value එකට දා ගන්නවා. ඊට පස්සේ ඒක දාගෙන ඉවර වෙලා අපි හොයන්න ඕන මෙන්න මේ array එක ඇතුලේ මේක තියෙනවද? තියෙනවා නම් අපි දෙන්න ඕන මොකද්ද? මෙතන කියන්නේ අපිට index position එක දෙන්න. array එකේ මෙන්න මේ position එකේ තමයි තියෙන්නේ කියලා කියන්න ඕන. index එක කියන්න ඕන. බලන්න ඉන්ඩෙක්ස් එක පටන් ගන්න 0 වල ඉඳන් 0 1 2 3 කියලා. දැන් අතට 101 කියන්නේ 0 පොසිෂන් එක, 204 කියන්නේ 1 කියන ඉන්ඩෙක්ස් එක නේ 0 1 2 3. right. එතකොට මේ එන්ටර් කරපු යූසර් එන්ටර් කරන අගය මේක ඇතුලේ තියෙන මොන ඉන්ඩෙක්ස් එකේදී කියන්න ඕනේ. එහෙම එකක් ඉන්ඩෙක්ස් එකක් හොයාගන්න බැරි නම් අපි දෙන්න ඕන අපිට එහෙම හොයාගන්න බෑ කියලා මැසේජ් එක දෙන්න. මේක සරලව අවුට්පුට් අවස්ථාවෙන් කියන්නම්. enter item code කියලා අපිට දුන්නාම අපි 101 කියන එක මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ enter කරාම found in index position එක 0 කියලා තියෙනවා. right. ඒක 101 තියෙන 0 වල තමයි. ඒ වගේම තවත් අවස්ථාවක output එක ඇවිල්ලා තියෙනවා item cannot found in current inventory කියලා හොයාගන්න බෑ කියලා. මෙතන දීලා තියෙන 1. number 1 කියලා item code එකක් මේකේ නැහැ. ඒක නිසා ඒක දාලා ගියොත් මෙන්න මේ විදිහට output එක දෙන්න ඕනේ. ඔක තමයි මේ program එකේදී අපි ඉගෙන ගන්න තියෙන්නේ. right. අපි බලමු. array එකක් හදුවා, values ටිකක් දැම්මා. scanner class එකේ object එක ඊට පස්සේ enter code කියලා enter item code කියලා දාලා user ට message එක දුන්නා. user enter කරාම ඒක target variable එකට වැටෙනවා. ඒක target variable එක තියෙනවා. අලුතෙන් තව එකක් හදලා තියෙනවා found index -1 කියලා. -1 is flag for not found. not found හම්බුනේ මේක ඉතින් comment එකක් නේ. slash දෙකෙන් පස්සේ ඒක ඇත්තට අපිට හිතන්න දෙයක් නෑ. එතකොට found index එක පාවිච්චි කරලා තමයි මෙතන කරලා තියෙන්නේ. error hand එක හරි දෙන message එක handle කරන එක. බලන්න. not equal මෙතන found index එක not equal -1 වුණොත් ඒ කියන්නේ මෙතනින් අගයක් මේ found index කියන එක අපි මෙතන මේ ඇතුලේ වෙනස් කරනවා මේ අගයන් වැටෙනවා. මේ for loop එක ඇතුළේදී අගයක් වැටුන්නේ නැති හැම අවස්ථාවකම අගයක් මේ අගය වෙනස් නොවුනොත් ඍණ එක කියන එක වෙනස් නොවුනොත් අනිවාර්යයෙන්ම එතකොට වැඩ කරන්නේ මෙන්න මේ else part එක. හැබැයි මේක නොවීමනේ ඍණ එක නොවන හැම අවස්ථාවකම වෙන්නේ මේ if condition එක. if එකේ true කොටස. true false කියලා කියන්නේ minus එකම වෙලා එහෙම සහ නොවීම කියන එක තුන තියෙනවා. right. ඒක මතක තියාගන්න. ඊළඟට අපි බලමු මෙතනදී stocks code.length කියන්නේ මේකේ length එක දිග. ඒකට මෙයා පටන් අර ගන්නවා බිඳුවේ ඉඳගෙන මේකේ items ගණන වෙනකම්. මේක ඇතුලේදී අපිට හැම වෙලාවෙම බලනවා මෙයා enter කරපු මේ target value එක equal වෙනවද? මෙතන මේකින් එක අරගෙන stock code එකේ 0 element එකට 1 element එකට 2 එකට 3 එකට 4 එකට මේක for loop එක repetition වෙනකොට check කරනවා. දැන් මෙතනදී නම් ඇත්තටම බලන්න මෙතනට එන value එක තමයි මේකදී නම් අපි මේ පළවෙනි අවස්ථාව බලුවොත් 101 නේ. ඒතකොට 101 කියන එක use enter කරොත් මෙතෙන්ට ආවට පස්සේ අපි මෙතන පළවෙනිම එන target value එක 101 වෙලා. එතකොට ඒක පළවෙනිම item එක වෙන්නේ 0 එකට. stock code එකේ 0 පළවෙනි අවස්ථාවේදීම මේක condition එක true වෙනවා. ඊට පස්සේ found index එක විදියට i ගන්නවා. ඒ කියන්නේ i වල තියෙන දැනට බිඳුව කියන එකනේ එතකම break වෙලා යනවා. ඒ කියන්නේ for loop එක repeat වෙන එක පළවෙනි අවස්ථාවේදීම නතර වෙලා යනවා. for loop එකෙන් එළියට වැටෙනවා. for එකෙන් එළියට වැටලා ඊට පස්සේ මෙතන තියෙන if else එක වැඩ කරලා ඒකට අනුව message එක දෙනවා. ඊට පස්සේ input.close කියලා දාලා තියෙනවා. ඉතින් මෙතන input.close කියන්නේ මෙතන මේ scanner එක තමයි close කරලා දෙන්නේ object එක. මෙතන input කියලා ඒක close කරලා දාලා තියෙනවා. right. ඉතින් මේ program එක ඔය විදිහටම එක කියන එකේදී වෙන්නේ අපි input කරොත් මෙතන user එක මෙතන target value එක 1 වුණොත් කෙලින්ම වැඩ කරන්නේ මේකේ else part එක. right. ඔක හොඳින් තේරුම් ගන්න ඕන. දැන් මම සරල විස්තර කිරීමක් කරලා practical එකක් කරලා හොඳට ඒක තව දුරටත් අවබෝධ කරගන්න.